ඔයා මතක තියාගන්න දැන් ඔයාට ආවේ අඩු රිසල්ට් එකක් නම් ඔයා විභාගේ කාලේදී මහන්සි වෙන්න ඕන ප්‍රමාණය මහන්සි වෙන්නේ නැහැ. ඒත් ඔයා ෆෝන් එකට කාලේ නාස්ති කරලා තියෙනවා. ඔයා පන්ති කට් කරන්න ඇති. එක්ක ඔයා ගෙදර ඇවිල්ලා කරන්න ඕන වැඩ ටික කරන්න නැතුව ඇති. හෙනම ජොලියෙන් ඉන්න ඇති. මොහමඩ් අලි කියනවා. ඔබ පරාජය වන්නේ ඇද වැටුණු අවස්ථාවේ නොව නැවත නැගිටීම ප්‍රතික්ෂේප කරපු අවස්ථාව. 2024 ළමයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඉතින් දැන් ওই ප්‍රතිඵලත් එක්ක ළමයි කාණ්ඩ දෙකකට බෙදලා ඉන්නේ. මොනවද ඒ කාණ්ඩ දෙක? තමන් බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ඇවිල්ලා විශ්වවිද්‍යාලේ යන්න බලන් ඉන්න සෙට් එකයි තමන් බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආපු නැති සෙට් එකයි කියලානේ. ඒ කියන්නේ සරලව කිව්වොත් තමන්ට අඩු රිසල්ට් එකක් ඇවිත් තියෙනවා. එහෙම නැත්නම් තමන් ෆේල් විභාගේ. ඒතර ওই විදිහට කාණ්ඩ දෙකකට වෙන් වෙලා කට්ටියක් සතුටු වෙනකොට කට්ටියක් දුක් වෙනවා. ඒක විභාගවල ස්වභාවය. හරිද? හැබැයි ඔයා මතක තියාගන්න දැන් ඔයාට ආවේ අඩු රිසල්ට් එකක් නම් මම වැඩි රිසල්ට් ළමයි ගැන කතා කරන්නේ නැතුව ඉන්නම්කො මේ වෙලාවේ. ඔයාට ආවේ පුතේ අඩු රිසල්ට් එකක් නම් ඔයා කල්පනා කරලා බලන්න ඕනේ. ඔයා හොඳටම වැඩ කරලා ඔයාට අඩු රිසල්ට් එකක් ආව නෙවෙයි. ඔයා විභාගේ කාලෙදී මහන්සි වෙන්න ඕන ප්‍රමාණය මහන්සි වෙන්නේ නැහැ. සමහර විට දැන් ඔයාට ඒක අමතක වෙලා ඇති. ඒ කියන්නේ ඔයා මහන්සි වුණා වගේ ඔයාට දැනෙන්නේ නැති. හැබැයි ඔයා විභාගයට අවශ්‍ය කරන ප්‍රමාණයට මහන්සි වෙලා නැහැ. ඒක මුලින්ම පිළිගන්න ඕනේ. ඔයා මහන්සි වෙච්ච ප්‍රමාණය මදි විභාගෙට. ඒකයි ඔයාට අඩු රිසල්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. එන්න මේ අර ප්‍රතිඵලවල වැරදීමකින් සිදුවන දෙයක් ඇරෙන්න Tamanට ආවේ අඩු රිසල්ට් එකක් නම් Taman වැඩ කරලා නැහැ පුතේ ඒ ලෙවල් එකට. එතකොට ඔය පාස් වෙච්ච ළමයි දිහා චුට්ටක් බලන්න. එයාලා ඒ වගේ ප්‍රතිඵල අරන් තියෙන්නේ නිකන් ඉඳලා නෙවෙයි. ඒතර ඔයා ෆෝන් එකට කාලේ නාස්ති කරලා තියෙනවා. ඔයා පන්ති කට් කරන්න ඇති. එක්ක ඔයා ගෙදර ඇවිල්ලා කරන්න ඕන වැඩ ටික කරන්න නැතුව ඇති. හෙනම ජොලියෙන් ඉන්න ඇති. අන්න ඒ වගේ කරුණුත් එක්ක ඔයා මේ වෙලාවේ අඩු රිසල්ට් එකක් අරගෙන තියෙනවා. හරි. අඩු රිසල්ට් එකක් ආවා. ඒකට දුකයි තමයි. හැබැයි එහෙම හැමදාටම නැත්තම් කාලයක් තිස්සේ දුක් වෙවි ඉන්න වෙලාවක් නැහැනේ. නේද? අර බොක්සින් ක්‍රීඩකයා කවුද? ඒ කියන්නේ දැන් බොක්සින් වලදී පාරක් කාලා බිමට වැටුණාට ඌ පරාද නැහැ පුතේ. පරාද නැහැ. හැබැයි ඌ ආයි පාරක් නැගිටින්න බෑ කියන එක කිව්වොත් ඌ එතෙන්දි පරාදයි. නැවත නැගිටීම ප්‍රතික්ෂේප කරාම. එහෙනම් මතක තියාගන්න ඔයාද මේ වෙලාවේ වැටිලා ඉන්නේ. ඔයා වැටිලා ඉන්නේ. හැබැයි ඔයාට මේ වෙලාවේ නැගිටින එක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට වැරදුණු තැන් ටික හදාගෙන ඔයත් අර අනිත් දරුවෝ වගේ හොඳ රිසල්ට් එකකට යන්න ඕනේ. ගිහලා ඒ කවදාද සතුටු වෙන්න ඕනේ දෙන්නේ. එතකොට ඔයාට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 6යි. මම ඔය කතා කරේ සෙකන්ඩ් ෂයි කරන ළමයෙක්ට. ඒතර ෆස්ට් ෂයි කරන ළමයින්ට පොඩ්ඩක් කතා කරොත් ඒ ළමයින්ට තියෙන්නේ මාස 6යි. එතකොට සෙකන්ඩ් ෂයි කරන ළමයි වැටිලා ඉන්නේ නැගිටින්න උත්සාහ කරන කට්ටියක්. ෆස්ට් ෂයි කරන්නේ උන් තාම වැටිලා නැහැ. උන්ට පුළුවන් වැටෙන්නේ නැතුව ජයග්‍රහණයට යන්න. ඒ හින්දා ඒ දෙගොල්ලෝම සම්බන්ධ කරගෙන අපි මේ 2025 ඔන්ලයින් රිවිෂන් එක ආරම්භ කරනවා. එතකොට ළමයි ගොඩ දෙනෙක් සර් ඔන්ලයින් එක පටන් ගන්නේ කවද්ද කියලා එහෙම කලින් ඉඳලා අහලා තිබුණා. ඒ කියන්නේ මම ෆිසිකල් පන්ති වල පුතේ රිවිෂන් ආරම්භ කරලා තියෙන්නේ. ඔන්ලයින් එකේ ආරම්භ කරේ නැහැ. මම ඒ වෙලාවෙදිත් ළමයින්ට කිව්වා ඔන්ලයින් රිවිෂන් එක පටන් ගන්නෙ රිසල්ට් ආවන් පස්සේ අන්තිම මාස 6 ඇතුලේ. ඔන්න දැන් රිසල්ට් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේදී අඩු රිසල්ට් ගත්ත ළමයි දුක් වෙනවා. ඒ දුක් වෙන සියලු දෙනාට හොඳ ප්‍රතිඵලයකට යන්නත් පළවෙනි පාර විභාගයේ ළමයින්ට දුක් නොවි හොඳ ප්‍රතිඵලයකට යන්නත් සියලුම වැඩපිළිවෙළවල් එක්ක අපේ ඔන්ලයින් රිවිෂන් එක ආරම්භ වෙනවා. එතකොට තව වඩ මාස 6යි තියෙන්නේ. මොනවද මාස 6? ඔයාලට තියෙනවා මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මාස 6. ඔය මාස 6 ඇතුලේ සබ්ජෙක්ට් 3ක් ඔයා ගොඩ දාන්න ඕනේ. එතකොට එක සබ්ජෙක්ට් එකකට මාස 2ක් ආසන්න වශයෙන් එන්නේ. හරියට ගණන් හැදුවොත්. හරිද? එතකොට මම SFT ගැන කිව්වොත් ඔයා ඔය මාස 2 ඇතුලේ SFT වල පාඩම් 25ක් කවර් කරගන්න ඕනේ. ඉගෙනගෙන තියෙන ළමයි තියෙනවා. හැබැයි අපි මුලින් ඉඳන් සිලබස් එක උගන්වන්න ඕනේ. එහෙම නැතුව වාට එක පාට ගිහලා විභාග යන්න බෑනේ. සෙකන්ඩ් ෂයි දරුවෙක් උනත්. ඒතර පාඩම් 25ක් ඉගෙන ගන්න ඕනේ. ඒ පාඩම් 25ක් කොහොමද ඉගෙන ගන්න කියන ප්ලෑන් එක මම හදලා තියෙනවා. එතකොට උදාහරණයකට කියනවා නම් අපි මැත්ස් පාඩම් 5ම මාසයක් ඇතුළේ ඉවර කරනවා. ඒ විදිහට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ, IT කියන කොටස් ටික ඉවර කරලා ෆුල් සිලබස් එක ඉවර කරනවා. එතකොට ෆුල් සිලබස් ඉවර කරනකම් අපිට ඉන්න බෑ. මොකද අපිට විභාගෙ ලඟ වෙන නිසා අපි ඒකම මෙන්න මේ කියන විභාගෙට අවසාන මාස 3ේදී පේපර්ස් ලියන්න පටන් ගන්නවා. එතකොට සෙකන්ඩ් ෂයි දරුවෙක්ට කලින් සිලබස් ඉගෙන ගන්න තියෙන නිසා පේපර් ලියන්න පුළුවන්. ෆස්ට් ෂයි ළමයින්ට ඔන්ලයින් එකේ ඉගෙන ගන්න පුළුවන්. නමුත් ෆිසිකල් ක්ලාසස් වල ඒ වෙනකොට සෑහෙන දුරට සිලබස් ඉවර වෙනවා. අපි පේපර් ලියන්න පටන් ගන්නවා.
ඉතින් 2024 මේ විභාගෙ ලියපු ළමයින්ගේ මගේ පන්ති ආපු ළමයින්ගේ ප්‍රතිඵල සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. දිස්ත්‍රික් රෑන්ක් ගොඩක් තියෙනවා. ඔයාලා දකින්න ඇති. මම ඒවා සෝෂල් මීඩියා වලත් දැම්මා. ඉතින් ඒක දකින්නකොට ඇත්තටම මේ මාර සතුටුයි පුතේ. සතුටුයි කියන්නේ එහෙම ළමයි ලොකු රිසල්ට් දාලා තියෙනවා දකින්නකොට. ඒකෙන් මම ගත්ත දේ මොකක්ද දන්නවද? මට හිතුණා මේ 25 උන්ට තව ටිකක් වැඩිපුර කරවන්න ඕනේ. එහෙම හිතෙනවා අපිට. 25 උන්ට දැන් කරගෙන යනවා ලස්සනට වැඩපිළිවෙල. තව ටිකක් එක රැයක් හරි තව වැඩිපුර කරන්න එහෙම හිතෙනවා. ඉතින් අර ඒ වගේ ආසාවකින් තමයි දැන් මේ රිවිෂන් එකත් අපි ආරම්භ කරන්නේ. ගිය අවුරුද්දේ රිවිෂන් එක තිබ්බෑ. ඔන්න දැන් රිවිෂන් එකට සම්බන්ධ වෙන්න බලන් හිටපු අපේ පන්තියට මැදදී ආපු ළමයින්ට එක්කෝ අපේ පන්ති වලට එන්න බලන් ඉඳලා එන්න බැරි වෙච්ච ළමයින්ට සියලු දෙනාටම ඔන්ලයින් එක ආරම්භ වෙනවා. ඔයාලට ඔන්ලයින් හරහා සියල්ල ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඔන්ලයින් පන්තියේදී ටියුට් ඔයාගේ ගෙදරට හම්බ වෙනවා. පේපර්ස් ලියනවා නම් ඒ පේපර් සෙට් එක ඔයාගේ ගෙදරට මුලින් එවනවා. අපි පේපර් එක ඔන්ලයින් ලියවන වෙලාවල් තියෙනවා. ඒවා ඒ අදාළ වැඩපිළිවෙල යටතේ තමයි කරන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න 2024 ළමයි ඒගොල්ලෝ හොඳ රිසල්ට් දැම්ම වගේ 24 වැඩේ කරගන්න බැරි විච්ච 25 කරන්න බලන් ඉන්න සියලු දෙනාටම හොඳම වැඩපිළිවෙල සහිත රිවිෂන් එක හදලා ඉවරයි. ඉෂාරසගේ පන්තියේ වැඩ කොහොමද කියලා ඇහුවොත් ඔයාට යන ළමයින්ගෙන් අහගන්න පුළුවන්. ඒක මම කියන්න ඕනේ නෑ. හරිද? මෙහෙම එකක් තියෙනවා හැබැයි ඔයා මගේ පන්තියට ආව පමණින් පාස් වෙන්නේ නෑ. ඔයා වැඩ කරන්න ඕනේ. තමන්ට අවංක වෙන්න. මොකද අපි ඩිජිටල් මාධ්‍යයක් හරහා තමයි ඉගෙන ගන්න. එතකොට මෙතනදී මට ඔයාව පේන්නේ ස්ක්‍රීන් එකක් හරහා. ඔයාට මම පේන්නේ ස්ක්‍රීන් එකක් හරහා. ඒතර ඔයාට අවංක වෙලා හරියට විභාග කරගන්න ඕනේ. මම උගන්වන ටික හරියට කරන්න ඕනේ. එහෙම කරන කෙට්ටවත් වරදින්නේ නැහැ. පැහැදිලි නේද? මම සබ්ජෙක්ට් එක දෙන්න පුළුවන් උපරිම දෙනවා. විභාග මට්ටමටත් එහාට ගණන් හදනවා. ඒතර විභාග මට්ටම වලට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඔයාගේ අතින් ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන ගෙදර වැඩ ටික පාඩම් කරන ටික ලස්සනට පිළිවෙලට මේ මාස 6 කරන්ද ඊළඟ රිසල්ට් එක දවසේදී ඔයාට සෑහෙන ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර ඔයාට දැනගන්න නම් ඔයා මේක බලන්නේ FB වීඩියෝ එකක් නම් පුතේ ඔයාට description එකේ group link එක දාලා තියෙනවා. අනිවාර්යෙන් group එකට සම්බන්ධ වෙන්න. ඔයා මේක බැලුවේ YouTube වීඩියෝ එකක් විදිහට නම් YouTube එකේ description එකේ දාලා තියෙන ඒ group link එක group එකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට මොනවා හරි තියෙන ප්‍රශ්න ඒවට අදාළ උත්තර දැනගන්න ඕන නම් ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වෙන විදිහේම මෙන්න මේ කියන admin number එක සම්බන්ධ කරගන්න. හරිද? ඔය කියන admin number එක සම්බන්ධ කරගන්න සියලුම පන්තිවල ගැටලු සඳහා පන්තිවලට සම්බන්ධ වෙන විදිහ ඒ සියල්ල group වල දානවා. කවුරු හරි දරුවෙක් බලනවා නම් මේක ලියලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේක Facebook එකේ දකින වීඩියෝ එකක් නම් ඒකේ තියෙන WhatsApp බටන් එකක් ඒක ක්ලික් කරලා කොහොමද ඉෂාරසගේ SFT පන්තියට join වෙන්නේ කියලා අහලා මේ messages දාන්න. එතකොට admin panel එකෙන් ඔයාට මේ විස්තර ටික ඔක්කොම දෙයි. ටියුට් ගානට ගෙදෙට්ට එවයි. එතකොට අපි මේ මාසේ පළවෙනි සතියේ ඉඳලා වැඩේ ආරම්භ කරනවා. මේ මාසේ 10 වෙනකන් තියෙන පන්ති සියල්ලටම free සම්බන්ධ වෙන්න අවස්ථාව දීලා තියෙනවා. එන්න ඇවිල්ලා බැරි විච්ච කට්ටිය ගොඩ යන්න එකපාරම ලියන්න ඉන්න කට්ටිය මේ පරිම වැඩේ ගොඩ දාගන්න. එහෙනම් අපි මේ මාසේ පළවෙනි සතියේ ඉඳලා වැඩේ ආරම්භ කරමු.